ඇතරම් විභාගට එන්න මොනාද කියලා කලින් දැනගන්න පුළුවන්නම් කොහොමද එන්න එනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බල වාට දැල්ලදී නොදේ ෆිලිං එක කෝමහරි සිලබස්සකම් පාඩන් කරන්න ට්‍රයි කරනවා මුළු රෑම කුනිදි මරාගෙන කොහෙන් හරි ප්‍රශ්නයකයි කියලා වාට අයිඩියා එකක් නෑ ඇතරම් කොහෙන්ද මේ ප්‍රශ්න එන්න පුළුවන් කියල විභාගට ඒවරට අන්තිමට විභාගරන්න මෝකර රැන්ඩම් ටොප එකකින් ඕට බලන්න බැරිවෙච්ච පැත්තකින් තර අශිපි එක කම්මැලි යාලුවක් කොමහරලකම ගන්නවා ඒක වෙන්න කොහොමද ඕට ඉතනවා මෝඩෙක් කියලා ඕ නිදාගත්ත නෑ රෑලි වෙනකම් පාඩන් කරා එවනට එච්චර කරලා අන්තිම දෙවනි ප්‍රශ්නයෙන්ම හිර වුණ ඇතර විභාගට එන්න රැන්ඩම් ප්‍රශ්නද නෑ මේක තමයි ඇත්ත එක්සෑම්වලට එන්න රැන්ඩම් ප්‍රශ්න නෙමේ ටීචර්ස් ලෆ් පැටර්න්ස් ෆොලෝ කරනවා එකම ප්‍රශ්නය ආයි රිපීට් කරනවා සමහරලාට පේපර එකට එන ප්‍රශ්න යාල පන්තිීද කියනවත්තේ ඕට මේ දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්ගෙන ඕට මේ සයින්ස් කියවගන්න පුළුවන් වුණොත් විතරයි ඉතින් මේ වීඩියෝ එකෙන් මම පියවර 5 කියන්නවා කොහොමද හරියට මේ පැටර්න්ස් අයිඩෙන්ටිෆයි කරගන්න කියලා එහෙනම් පටන් ගමු අංක 5 ක්ලාස් එකේ දෙන හින්ට්ස් අහන් ඉන්න කන් දෙක අරලා අහන් ඉන්න ක්ලාස් එකේදී මොනවද කියන්නේ කියලා ප්‍රොෆෙසර් කිව්වොත් මේක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න මේක ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක් කියලා ඒක ඇත්තම තේරුම තමයි මේක 100,000ක් ෂුවර් විභාගෙට එනවා. ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම නෝට් ඩවුන් කරගන්න. ඔයාලට පස්සේ මතක් වෙයි මම පස්සේ ලියනවා කියලා හිත ඉන්න එපා. ඒ වෙලාවෙම පුළුවන් තරම් ඉක්මනටම ඒ වගේ දේවල් ඔයාලා නෝට් ඩවුන් කරගන්න. ඒ වගේම සමහරවිට ප්‍රොෆෙසර් එකම දේ දෙතුන් පාරක් රිපීට් කරනවා. ඇයි මෙහෙම කරන්නේ? මම වැරදිලා. ඉතින් ඒ වගේ ටොපික්ස් වලට අනිවාර්යයෙන්ම විශේෂ අවධානයක් දෙන්න. එතකොට අපි පාඩම උගන්වන්න ගත කරන වෙලාව ගැන කතා කරමු. එහෙම වුණොත් දැන් ප්‍රොෆෙසර් ටොපික් A උගන්වන්න විනාඩි 15ක් ගන්නවා. ටොපික් B උගන්වන්න විනාඩි 45ක් ගන්නවා. ඉතින් මේ පාඩම් දෙකෙන් මොකක්ද ඔයා හිතන්නේ ඔයාලට ෆුල් ප්‍රශ්නයක්ම එයි කියලා? අනිවාර්යයෙන්ම ටොපික් B වලින් තමයි. ඉතින් ලෙක්චර් එකේ නිදා ගන්න එපා. අන්තිමේදී විභාගයට අනන්න ලෑස්ති වෙන්න එපා. මෙච්චර හින්ට්ස් දුන්නාට පස්සේ. හතරවෙනි එක chat GPT කියලා ප්‍රශ්න හදාගන්න. ඇත්තටම මොඩෙක් වෙන්න ඕනවා තාමත් chat GPT කියලා වගේ එක්සෑම් ප්‍රශ්න ප්‍රිඩික්ට් කරන්න පටන් අරගෙන නැත්තම්. මොකද chat GPT කියන්නේ තනිකරම ෆ්‍රී ටූල් එකක්. ඔයාලට නිකම්ම යූස් කරන්න පුළුවන් කිසිම වියදමක්. ඒ වගේම ඔයාලට පුළුවන් මේකෙන් අපිට එන ප්‍රශ්න ප්‍රෙඩික්ට් කරගන්න. ඒක සෑහෙනම ඇඩ්වාන්ටේජ් එක. මේකෙදි අපිට කරන්න තියෙන්නේ හරියටම හරියන ප්‍රොම්ප්ට් එක හොයාගන්න විතරයි. ඉතින් මම මෙතනදී ඔයාලට ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරලා තිනවා. ඔයාලට හරියන විදිය ගැලපෙන විදියට මේ ප්‍රශ්න ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් මේක තමයි මගේ prompt එක generate the most likely exam questions on මෙතනදී විස්තර කරනවා මට ඕනි පාඩම මොකක්ද කියලා Newton laws of motion කියන පාඩමෙන් තමයි මට ඕනේ ඊළඟට මම විස්තර කරනවා මම high school science test එකකට බලන්න එහෙම නැත්නම් graduate කෙනෙක්ටද post graduate කෙනෙක්ටද අන්න එතන ඊළඟට එහෙම mention කරාට පස්සේ ඊළඟට මම දානවා include a mix of multiple choice short answers and real life application questions එතනදි මම විස්තර කරන්නේ මට ඇත්තටම ඕනේ multiple choice MCQs short answers වගේ ඒවා තමයි මෙතනදි mention කරන්නේ. එහෙම නැත්නම් ඔයාලට ඕන නම් essay based questions ඔයාලට ඒක මෙතනදි mention කරන්න පුළුවන්. ඊළඟට මම කියනවා හරියටම මට මොනවද ඕනේ specific topic එක Newton laws of motions වල first second and third rules වලින් තමයි මේ ප්‍රශ්න ටික generate කරගන්න ඕනේ. ඊළඟට මම අනිවාර්යෙන් mention කරන්න ඕනේ prioritize commonly tested concepts and scenarios. මෙන්න මේකෙන් තමයි යා ගොඩක්ම බලන්නේ මොන වගේ දේවල්ද mainly focus කරන්නේ මේ වගේ questions හදද්දි කියලා. ගොඩක් වෙලාවට දැන් ඉන්න teachers ලා chat GPT use කරනවා. ඉතින් ඔයාලට මේක added advantage එකක් වෙනවා. අනිවාර්යෙන්ම ඔයාලට ඕනි ප්‍රශ්න ටිකක් ඔයාලට predict කරගෙන MCQs ටිකක් ආවම ඔයාලට බලන්න පුළුවන් මොනවද මේ MCQs වලට මම answers දන්නවද නැද්ද? ඉතින් මේ prompt එකේ description එකේ තියෙනවා. ඔය description එකෙන් මේ prompt එක අරගෙන chat GPT එකෙන් ඔයාලට ඕනි විදිහට customize කරගෙන ඔයාලට දාලා outputs ගන්න පුළුවන්. ඉතින් මට දැන් කියලා දෙන්න තියෙන්නේ 1 2 3 කියන points මොනවාද කොහොමද අනිවාර්යයෙන්ම exam එකට එන ප්‍රශ්න predict කරන්න use කරගන්නේ මේ techniques කියලා. ඉතින් ඒක මම part 2 එකකින් ගේන්න තීරණය කළා. මොකද වීඩියෝ එක දිග වෙන හින්දා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක යාළුවොත් එක්ක share කරගන්න. අනිවාර්යයෙන්ම exam tips දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේකේ part 2 එක මම අනිවාර්යයෙන්ම ගේනවා. ගිහින් එන්නම් bye bye.